and you will see her next week. All right, okay, thank you. You too. Take off. යවුරුදු උළෙල සඳහා මේ වන විට ප්‍රධාන ආරාධිත අමුත්තන් මේ සභාඝරය තුළට ප්‍රවේශ වී සිටිනවා. Ivan, a heartwarming welcome to all of you gathered here today to celebrate the Sinhala and Tamil New Year. අතීතයේදී රාජකීය නැකත්කරු විසින් නැකත් සම්පාදනය කොට අඩවිකරුවන් අතින් මුළුමහත් ලංකාද්වීපය පුරාම එය ප්‍රචාරය කරා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්ම සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි වටේ පිටේ හැමතැනම මල් පුටිලා වටේ පිටේ හැමතැනම ඉදුණු පළතුරු පිරීලා ගම්මැද්ද මල් වර්ණන මාසෙ මේ මාසෙ සමරන අලුත් අවුරුද්දට අපි ලෑස්ති වෙන්නේ බක් මාසෙ මුලේ තමයි. ඒ අවුරුදු සිරිය ඒ අවුරුදු උදාව මේ හල් නගරයේ ජීවත් වෙන ඔබ අපි පුළුවන් තරමින් හෝ සමරන්නට කටයුතු කිරීම ඉතාම වැදගත් වැඩක්. Welcome a new year to embrace a sacred tradition, one that blends heritage, love and harmony. And what a better way to begin this celebration than the centrepiece of our Avaradu table. It's more than a feast, it's a reflection of who you all are. I'm so honoured and privileged to be here with you all today on this, I believe, our very first event of this type. And I wish you a wonderful day ahead of you. Thank you very much. අපි අලුත් අවුරුදු කැමමේසය විවෘත කිරීමේ කටයුත්තට අලුත් අවුරුදු උදාව සමග ඒ අවුරුදු මේසනාකෝ කැම රස විඳපු අපි එය අමතක නොකළ ඒ රස අමතක නොකළ අද අපි මේ විදිහේ අවුරුදු කැමමේසය සංවිධානය කරගන්නවා. Venerable Vimalaji, Venerable Buddhi and Deputy Lord Mayor to Cheryl to arrive to the table and cut the cake. යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එවනම් අපේ අලුත් අවුරුදු ක්‍රීඩා මේ පිටිය තුළ ආරම්භ කරන්නට මේ අපේ සූදානම. Aurudu isn't just about food and tradition, it's also a celebration of joy, togetherness and good old-fashioned fun. කුඩා දරුවන්ගේ තරගය, තොෆි ඇහිදීමේ තරගය. 1, 2, 3
Okay. තව එකක් බලමු. 22. වයස So all children between 6 and 9, can you come to where Arani is? Anyone here? හරි බලන්නකො පුතේ. ඒ පුතේ. ඔතන ආපස්සට ආයි දුවලවා. Hi, Go. එහාට වෙනවා. Go. දුවන්න. In first place we have Aisha. Okay. Second place we have Senon. බැලු පිපරීමේ තරගය වයස අවුරුදු 10 සිට වයස අවුරුදු 15 දක්වා දරුවන් I can't do it. Lila, you can do this. දුවන්න. චාමික පුතරුවන් Take a big breath and then do it again. වැදගත්ම චරිතය අද මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් අපිත් එක්ක එක්කාසු වෙමින් මේ අවස්ථාව බෙදා හදාගන්න. Thank you very much. Yes, absolutely brilliant. It's been a wonderful day, actually, an honour and a privilege to be here with everyone and celebrating an event. අපි හැන්ද Thank you, man. හැන්ද මත දෙවිදිනේ අපේ තරගය වයස අවුරුදු 6ක් 10ක්. You know what to do, Aki? අවසානට ප්ලේ කරන කවුරුත් හැන්ද දෙන්න. ඔව් හැන්දයි ළමයි අපි we need it back, okay? With the egg, no hands on the line keeping it. The rule හැන්ද අතේනේ අරන් එක එක මේ මම එක ගත්තා හරි ඕකේ. we have Vinu. I'm first. විශේෂයෙන් මතක් කරන්නට ඕනි Perfect count. And then we also have. And there are 2 winners. So are you all clear? 3, 2, 1. අන්නත් දෙවිදිනේ අපේ තරගය කොහොමද ගෙනාවේ? කොහොමද ගෙනාවේ? easy. හා? පළමු 30 දෙනා අතරට Contestants. අන්නත් දෙවිදිනේ අපේ තරගය එක මොන් දෙක එක කවුද? මම ඇත්තටම දෙයකට තියාගෙන ගෙදර නිතර එමේ දිවුවයි. Why am I
Right spot of the elephant's ප්‍රැක්ටිස් කළාද? නෑ ප්‍රැක්ටිස් කරේ නෑ. එකපාර වැටෙන්නේ නැද්දි යහයෙන් පොඩ්ඩක් පිම්බා. and then spun round gently. Our financial hut එක ළඟ අලුත් කොට්ටාපර තරගය විවෘතයි. එම තරගය තවත් සුළු මොහොතකින් මේ ස්ථානයේ ආරම්භ වෙන්න නියමිතයි. නම ඇදීමේ ඉසව්වට සම්බන්ධ වෙනවා නම් ඔබ ඔබේ නම ඒ කාර්යාලයට ලබා දෙන්න කියන. බලමු කවුද ජයග්‍රහණය කරන්නේ. Come on guys, fight. ගානටලෝ තැඟුඩු You can do it. 1, 2, අවස්ථාව ආවරණය කරන්නට සම්බන්ධ වුණාට කුඩා දරුවන්ගේ කනාමුක්තිය විදීමේ තරගය එනිසා ඔබේ දරුවා කනාමුක්තිය විදීමේ තරගයට සම්බන්ධ Traditional are on the game. you will die, yeah? You will die. Take. ලස්සන සින්දුවක් ආත අපේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. Okay, now please stop. This is for you. Oh, finish.
බැසදිවීමේ තරගය Children who want to participate in the sack race, please make your way to the start line where all the other children are. You have another round. You done good. තරග කරනවා පළමු වටේදී ජයග්‍රාහකයන් සහ දෙවන වටේ ජයග්‍රාහකයන් අවසානයේ නවත ධෛර්ය දෙන්නව අත්පුර සන්නාදයක් තාවටයක් තියෙන. හරි. පිරිණි ඉස්සෙල්ල දුන්නේ බැසදිවීමේ තරගය. තරගය හරවනවා. ඊයේ ඉදිරියට යනවා සම්මත Let's go, Abud! Lovely shot. එකපාරයි අදින්නේ. එකපාරයි. බත මාරු කරන්නේ නැහැ එකපාරයි. එකපාරයි අපි දෙනවා. ගැම්මලිය ගන්න තියෙනවා. අයියෙන් අදෝ අදෝ. අයිය හදිලා තව තුට්ටයි. Let's go. අදෝ. දැන් මොකද උනේ? උනා හොඳ මේ. අපි පොඩක් දුන්න පොඩි ආයත chance එකක් නැත්තම් හොඳ නෑනේ. No salary. ගෙදර යන්න නෙවෙයි ඔක පෙරදුනේ පිටක්. ඔය තුට. අල්ල ගන්න
තෙර පෑ දස්කම් මෙවරත්වා දක්වන්නට පුළුවන් රොබන්ගේ කණ්ඩායමට කියලා. අන්නරු වැඩි. Yeah, but my foot. Yeah, it's okay. Then I also lose my mind. පිටියේ අනෙක් ප්‍රශ්න දක්වන්නට ඒ කණ්ඩායමට පුළුවන්ද කියලා අපි බලමු. So yes, for clear? Yes! Hold! Wait, The winners for the children's One goal. they might have, because you might be, parents and කිරි කැවීමේ තරගය අල්ලගන්න හස්බන්ගේ අතින් එන්න ඇඳගෙන සගමුණු අමුතා තේරීමේ තරගයේ ජයග්‍රාහකයා බවට පත්වන්නේ මන්දිරා ජයග්‍රාහකයා බවට පත් වෙනවා සගමුණු අමුතා තේරීමේ තරගය. කිරි කැවීමේ be fed that yogurt. If we could just kindly remind parents to keep non-competing. හරි සාමෝ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ වැඩ යන විදිය. යෝගට් එක දෙයි. ඒ යෝගට් එක අතර දෙන්න හැමෝගෙම. ඒගොල්ලෝ එනවා ලෑස්ති වෙලා ඉන්න. ඒගොල්ලෝ එනවා. ආවරකයි තියෙන්නේ. අතමල්ල. පිටිපස්සේ තියාගන්න. We have the first couple approaching the අවසානයේ මේ පාර්ට්නර්ත් එක්ක දුවගෙන නැවත පිටිපස්සට එන්න. පුතේ ෆීඩ් අර රෙගුලර් කරන විදිහට ෆීඩ් කරගෙන යනවා. යෝගට් එක අවසන්. We will be checking if the yogurt. අවතරගයේදී යුක්තයි. හරිද? ආව ගන්න අනිත් පැත්තෙන් නෝ. වෙලා දින බලන්න. ජවින්ද ඉවින් කන්නේ. රසදිනුගෙනීමට සූදානම් විවිධභාවයේ තියෙනවා අපි වැඩෙන්න බලමු හඳුරු සූදානම් ඒ ජයග්‍රාහකයා කියලා ගන්න. So Venerable Vimalajiva to the prize winning raffle ticket.
හොඳයි හාමුදුරු ටිකට පතක් තෝරා ගන්නවා මගේ එක. අංක 26 බලන්න චෙක් කරලා හාමුදුරු කොහොමද ඒක උදේ ඉඳන් තමයි බලන්න වෙන්නේ. එතකොට හොඳටම මේලා මෙල්ලා තියෙනවා. And give thanks to everyone who is involved. තුන්වන දෙවෙනිය තව මන් දෙවෙනිය සමන් එතකොට බලන්න දේශාවට හරි යනවා ඊළඟට බ්‍රේක් වලට වෙන ප්‍රථම ස්ථානය වරුණ එනම් ස්තුතියි තැගී දුන්නු තැගී පිටාවු හැමෝටම මේ පීඨිකාව අසල සංවිධානය වෙන ගමන් වැඩි අවසන් කරන්නත් සියලු කටයුතු සූදානම්. So, we have our first contestant. So, I'm going to ask, what is your name? My name is Sandu, the White King. Mike, and is that who you're dressed as? Yes. අපේ යාළුවෝ What is your name? Milan. And who are you today? I'm doing the Vanilla Patata song. Don't know what that is. It's just like basically a traditional dance that was kind of like hanging. So it's like එනවා බලමු කවුද කියලා නම කියන්න. Okay. අපිට ගමු We have Danara coming up to the stage. How old are you, Danara? Who are you today? Oh wow, do you have something to show us? Yes? Yes. Oh, you can step out in front. Coconut cutter. Do you have an act to show us? Round of applause. So I clear the stage for you to show. Round of applause. මේ වෙලාවේ සිදුවක් අහලා තෑගි බෙදාගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ වැඩේ සමාප්තිය කරාගෙන යන්න. Contest we have. සිතාගේ දෙවන ස්ථානය. ඒ වගේම පළවෙනි ස්ථානයේ දිනාගෙන යනවා පරදු තමයි කොටනවා ජාගේ දිනාගෙන. සංගපුරු අමුත්තා තෙවීමේ තරගයෙන් ජයග්‍රහණය ලබන්නේ මන්දිරා. Competition to guess the number on papaya seed. සෙනෝන් දෙවන ස්ථානය ලබා ගන්නවා. දෙවන ස්ථානය ලබා ගන්නේ බැලු කිපුරේ තරගයෙන් අකිෂා ඔබටයි ත්‍යාගයේ ප්‍රථම ස්ථානය විරුවේ. මේ තරගයේ ජයග්‍රහණය චානෝ වීදුවනිය දෙවන ස්ථානය. ප්‍රථම ස්ථානය දිනාගන්නේ සෙනීත පුතණුවන් හන්දමත දෙහි ගෙඩියගෙන යාමේ තරගයේ ජයග්‍රාහිකාව සවිනී ප්‍රථම ස්ථානය ලබා ගන්නේ ලිසාරා ප්‍රථම ස්ථානය. තරගයේ වැඩි තරගයේ ජයග්‍රහණය බෞද්ධ මධ්‍යස්ථානයක්
ඒ සංස්කෘතික එක්ව සංවිධානය කරන අති උත්කර්ෂවත් අවස්ථාවක් බවට පත් වුණා. කොහොම සතුටට පත් වෙනවා. හල් බෞද්ධ විහාරස්ථානයේ මධ්‍යස්ථානයේ ආරම්භ කරලා එහි තවත් වැදගත් අවස්ථාවක් හැටියට විශේෂයෙන් විහාරස්ථානය හා සම්බන්ධ ශ්‍රී ලාංකික පිරිසට ශ්‍රී ලාංකික නොවන අනිත් සෑමදමත් එකවන්ව එකතුව ශ්‍රී ලාංකීය සංස්කෘතිය අත්විඳීම සඳහා මේ අවස්ථාවක් උදා කර දීම පිළිබඳව මෙහෙම වැඩ කරන විමල ජීව හාමුදුරුවෝ මේ පැත්තෙන් ඉඳෙද්දී ඒ පිටිපස්සේ ඉන්න යෝධ සෙවණැල්ල බවට පත් වුණාට ලොකු හාමුදුරුවන්ට පිං. ඊයේ වගේ දවසක තමයි මම ආවේ. අද කොහොම හරි හල් පන්සලේ පළවෙනි අවුරුද්දේ අපි කරනවා. සංවිධායක මණ්ඩලයේ හැටියට අපි සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන්. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රයත්නයක් නෙමෙයි. මේක බොහෝ දෙනෙක්ගේ ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලයක්. ලබන අවුරුද්දේ අපි අනිවාර්යෙන් කරන්නේ අවුරුදු උත්සවයක් කරාදී. හල් පන්සලේ අපි මේ සංස්කෘතික අංශයක් හදන්නේම ලබන අවුරුද්දේ මෙතන හින්දු ආගමිකයන්, ක්‍රිස්තියානි ආගමිකයන්, මේ රටේ අය, ශ්‍රී ලංකාවේ අය ඇතුළු බොහෝ දෙනෙක්ගේ එකතුවෙන් අනිවාර්යෙන් මීටත් වඩා හොඳ අවුරුදු උත්සවයක් සංවිධානය කරනවා. මේ වෙනුවෙන් පොලයක් හරි අරගෙන සුද්ධ කරලා මේ වෙනුවෙන් තරඟ වලට පෙනී ඉඳලා කරපු ඔබ සියලු දෙනාටම නැවතත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. So it's just a vote of thanks for everyone who has pulled together to make this happen. අපි මේ වැඩේ ලස්සනට අවසන් කරමු. ඒ ආශිර්වාදය අරගෙන ඊළඟ අවුරුද්දේ ඊට වඩා ලස්සනට ඊට වඩා හොඳට තවත් අලුත් අවුරුද්දක් කිරීමේ බලාපොරොත්තුවෙන් අපි අදින සමුගත යුතුව වෙනවා. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ Which one?